සුබ උදෑසන පුතාලා හැමෝටම අද මගේ හරි සතුටු දවසක්. පුතාලා දන්නවද ඒ සතුට මොකක්ද කියලා? අද මට උදේ පාන්දර පුතේ මේ පාර්සලේ ගෙනත් දුන්නා. මගේ විදේශගත වෙලා ඉන්න දුව දුන්නා කියලා. මම ඉතින් හිතුවා මගේ සතුට පුතාලා හැමෝමත් එක්කම බෙදා ගන්නවා කියලා. ඒ මොනවද බලමු ඉතින් පුතා මේ මට එවල තියෙන්නේ. එයා මේ විනෝද චාරිකාවක් වගේ වෙන රටකට ගිහිල්ලා මේ ගිහිල්ලා ඇවිත් තමයි මේ පාර්සලේ මට එවල තියෙන්නේ. ඉතින් එහි ඇවිදිනකොට එයාට හිතෙන්නේ නැති අම්මා මේවට අම්මටත් මොනවා හරි අරින්න ඕන කියලා. ඉතින් පුතේ මේ බලමු මට මොනවද එවල තියෙන්නේ කියලා. බලන්නකෝ මට ගොඩක් බඩු එවල. ඉතින් පුතේ මගේ සතුට මම පුතාලත් එක්ක බෙදා ගන්න. ඉතින් පුතාලත් උනත් මේ වගේ කරනවා ඇති. ඉතින් පුතාලගේ දෙමව්පියන්ට ඉතින් මේකෙන් පුතේ හරි සතුටුයි. ඉතින් අම්මා කෙනෙකුට මේ වගේ දෙයක් ලැබෙනකොට ඉතින් බලමු මොනවද. එයා ගියේ ඩුබායි රටට පුතේ. මේ බලන්න ඩුබායි රටට ගියේ. මේ වල තියෙන්නේ මොකද්ද? මේ චීස් ක්‍රීම් එකක්. මේ චීස් ක්‍රීම් දෙකක් කියලා. ඉතින් පුතේ ගෙදර උයන් ඉතින් මමනේ. එයා දන්නවා අම්මා තමයි උයන්නේ. ඒ නිසා මේ සන්ෆ්ලවර් ඔයිල් එකක් කියලා. යන්නේ. බාම් එකක්ද කොහෙදයි පුතේ? නෑ බාම් නෙවෙයි. මේ මොකද පුතේ කවුගී කියලා තියෙන්නේ. කවුගී එක. මේ ඉතින් මතක් නැති අම්මා කැමති දේවල් මේ බලන්න පුතේ. ඔන්න ඉතින් කවුරුත් කැමතිනේ. මමත් හරි කැමති කෑමක් තමයි. ඉතින් හැම ඕනම තිනි රස කෑමක් කියනකොට කියන්නේ අපි කජු කන්නා වගේ කියලා. ඒ වගේ තමයි ඉතින් මම මේකට හරි කැමතියි. ඌට ඉතින් ඒ ඔක්කොම මතක් වෙලා. බලන්න පුතේ. මොකද්ද? රට ඉන්දිය එකක් නේ. ඩුබායි රටේ ඉතින් ඒ රටේනේ රට ඉන්දිය හැදෙන්නේ. ඉතින් රට ඉන්දිය එක දැක්කම ඉතින් එයාට අම්මා මතක් වෙන්නේ නැති. ඉතින් අම්මා කෙනෙකුට ඉතින් කොච්චර සතුටුද කියලා පුතේ. මේ බලන්නකෝ. මේක ගැන මම පුතාලට පස්සේ කියන්නම්. පස්සේ දවසක මම මේක ගැන පුතාලට කියන්නම්. ඉතින් මේගොල්ලෝ අපට ඒ වයසට ගියත් ඉතින් වයස යන්න දෙන්න කැමතිත් නෑ. වයසට යන්න දෙන්න කැමතිත් නෑ. ඒ වයස පේන්නේ නැතුව ඉතින් අපටත් ඉතින් පුතාලා හැමදාම පොඩි අයනේ. කොච්චර ලොකු වුණත් පොඩි අය. ඒ වගේ තමයි ඉතින් මේකලන්ට තව පාර්සලයක් තියෙනවා. බලන්න පුතේ. මට ගව් මුකුත් කියලා මේ බලන්න පුතේ. එක ගව්මක් කියලා. ඉතින් අම්මා මතක් වෙලා ඉතින් මගේ පුතාලාත් ඉතින් මේ වගේ දේවල් කරනවා ඇති. ඉතින් ඒ අම්මලාට හරි සතුටුයි පුතේ. ඉතින් මම මේ මගේ සතුටත් එක්ක මම පුතාලාට මේ පණිවිඩයක් දෙන්න තමයි මේව කරේ. ඉතින් මේ පුතාලා මේක නම් ඉතින් ජපානයේ ඉන්න පුතාලා හොඳට දන්නවා ඇති මේ මොනවද කියන්නේ. මේක මම මේ වීදුරු බෝතල් තියෙන නිසා මේ ඉර කළා වගේ වන්න වෙන්නේ නැති. උනාට මම ඒව කන්නත් කැමතියි ඉතින්. ඉතින් පුතේ මම බලන්නකෝ මට ඉතින් ඕන උනේ පුතාලාට මේකේ පුතාලා දෙමව්පියන්ට සලකන හොඳ දරුවෝ කියලා දන්නවා. ඉතින් මේ පුතාලටත් මේකෙන් පණිවිඩයක් දුන්නේ දෙමව්පියන්ට මේ සුළු පොඩි දෙයක් දුන්නත් පුතේ හරි අගෙයි. අපේ දුව දුන්නා අපේ දුව ගෙනාව කියා ඉතින් කියන්නේ ඒ සතුට වැඩි කමට. ඉතින් පුතේ ඔයාලටත් ඉතින් මං ළඟදී ගියා මහලු නිවාසයකට. මහලුගේ වැඩිහිටි නිවාසයකට. ඒ වැඩිහිටි නිවාසයට ගිය වෙලාවේ අම්මලා දෙන්නෙක් හිටියා.
හරි දුකෙන් අපි දිහා බලන් හිටියාම කොහොමද කියලා මම ඉතින් කතා කරා ටිකක්. කතා කරනකොට කිව්වේ මොකද්ද? ඒ අම්මලාගේ ළමයි මේ ගේට් විකුණලා ඒ අම්මලා එහි දාලා ඒගොල්ල රට ගියාලු. ඉතින් ඒකට ඒගොල්ල දුකින් ඉන්නේ. නමුත් ඒ දුක පෙන්වන්නේ නැහැ පුතේ. ඒ එතනත් ළමයින්ට ආශිර්වාද කරනවා. ළමයින්ගේ දියුණුවට තමයි එහෙම ගියේ කියලා එහෙම ඉඳගෙන ඒකත් ඉතින් හදවතින් ආශිර්වාද කරනවා බලන්නකෝ ඉතින්. එච්චර මේ තරම් දෙමව්පියෝ දරුවන්ට ආදරේනේ. ඉතින් ආදරේ ඉතින් හරි මේකෙන් දුක තද කරගත්තත් අර දරුවන්ගේ සතුට ගැන තමයි හිතන්නේ. ඒ වගේ ඔය පුතාලා වුණත් දැන්ටත් කරන පුතාලා ඕන තරම් ඉන්නවා. මම දැකලා තියෙනවා. මේ අම්මා කෙනෙක්ගේ ඔය උපන් දිනයක් දවසක හරි ඒ පොඩි බෑග් එකක් දුන්නත් ඒක අම්මලාට හරි වටිනවා. ඉතින් මගෙත් මේ බඩුවල වටිනාකම මේව කිසි දෙයක් නෙවෙයි පුතේ මම මේ පුතාලට දුන්නේ දෙමව්පියෙක්ගේ සතුට පෙන්වන පණිවිඩය තමයි මම මේ පුතාලට මේකෙන් පෙන්නුවේ. ඉතින් පුතාලා ඔක්කොන්ටම බුදු සරණයි.